ආයුබෝවන් සුබ උදෑසනක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න වෙනද වගේම හරියටම උදෑසන 5:45ට ඔයාලා ගෙදරට මම ඇවිල්ලා ඉන්නවා. හිමිදිරියේ ඉස්කෝලේ අරගෙන. ඉතින් කල්පනා කරනවා අද කිරණ පත්තරේ තියෙන කීවෙනි ගණිත ගැටලුවද හදන්නේ කියලා. ඔව් වැඩන්නෝ අද හදන්නේ 4 වෙනි ගණිත ගැටලුව. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ අලුතෙන් සම්බන්ධ වෙච්ච යාළුවන්ට මේ චූටි මතක් කිරීම කරන්නේ කිරණ Facebook page එකෙන් එහෙම නැත්නම් කිරණ YouTube නාලිකාවෙන් හැමදාම උදෑසන 5:45ට මේ වගේ ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලුවකට කෙටි ක්‍රමයක් අරගෙන ඔයාලගේ ආදරණීය වාසන්ස එහෙම නැත්නම් ඔයාලගේ ආදරණීය යම්ස හරි වැඩි කතා මොකටද ඉස්කෝලේ යන්න අද නෑනේ අද ඉස්කෝලේ මාඩු දවසක් නේද ඒ කමක් නෑ උදේ පාන්දර නැගිටලා ඉන්නේ දැන් අපි බලමු අද දවසේ මොකද්ද මේ හදන ගණිත ගැටලුව කියලා තාත්තගේ සාක්කුවේ සල්ලි දෙන කතාවක් නේද? රයිට්. ඔන්න බලන්න. ඕකේ කියනවා තාත්තගේ සාක්කුවේ තියෙනවලු 2 කාසි සහ 5 කාසි. ඒව තියෙන්නේ සමාන ප්‍රමාණවලින්. ඒ කියන්නේ 2 කාසි ගන්න 5ක් නම් 5 කාසි ගන්න 5යි. 2 කාසි ගන්න 4 නම් 5 කාසි ගන්න කීයද? 4යි. 2 කාසි 4 නම් 5 කාසි 4යි. දැන් එහෙමනම් අහනවා මේකේ තියෙන කාසි ගන්න කීයද කියලා. හරි. අපි බලමු කොහොමද මේකේ තියෙන කාසි ගන්න හොයන්නේ කියලා. හරි එහෙනම් අපි එකටම කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. සමාන ප්‍රමාණයට තියෙන්නේ 2 කාසි සහ 5 කාසි. තාත්තා ළඟ තියෙන 2 කාසියකුයි 5 කාසියකුයි එක බැගින් අරන් එකතු කරා. මෙන්න මේ 2 එකතු කිරීම 5. 2යි 5 එකතු කරපුවම කීයද? 7යි. එහෙනම් දැන් ආවා අපිට උත්තරය 7යි කියලා. දැන් තාත්තගේ සාක්කුවේ කාසි කීයක් තියෙනවද ඔක්කොම? දන්නේ නැහැ. එයා ගාව හැබැයි ඒ කාසියෙන් වටිනාකමක් අපිට දීලා තියෙනවා. කීයද? රුපියල් 98ක්. right. දැන් මම මේ රුපියල් 98 බෙදා ගන්නවා මෙන්න මේ 7 ගොඩවල් වලට. 7 ගොඩවල් වලට බෙදා ගන්නවා. right. දැන් 9ට 7 ගොඩවල් 1ක්. 1 වරක් 7 7යි. දැන් තියෙන්නේ 9 7ක්. හරියටම හරි. අනු කරන්න. 9ට නම් කීයද? 7 8 9 2. ඊළඟට මොකද කරන්නේ? අන්න 8 ඊළඟම 5ට ගන්න. මෙන්න මේව 8 ඊළඟම 5ට ගන්න. දැන් අලුත් එක්කෙනෙක් ඇවිල්ලා කවුද මේ 28 දැන් 28ට බලනවා කවුරුද 7 ගොඩවල් 28 7 ගොඩවල් කීයද චක්‍රේ බෑනේ බල කරගන්න ඕන 4ක් හරියටම හරි 4යි 4ක් 28යි 28 ගන්නාම කීයද දැන් ඔන්න එනවා උත්තරයක් 14යි කියන ඔව් ඔන්න අපිට ඇවිල්ලා තියෙන උත්තරයක් කියලා 14යි කියලා එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන තියෙන්නේ කාසි 14යි කියලා. නෑ. කාසි 14යි මේ තියෙන්නේ 2 කාසි 14කුයි 5 කාසි 14කුයි. එතකොට ඔක්කොම කාසි ගන්න හැදුවොත් එහෙම 14යි මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. 14යි කීයද? 28යි. එහෙනම් ඔන්න තාත්තා ළඟ තියෙන කාසි ගණන ඔක්කොම කීයයි කියලා එනවද? 28ක් කියලා එනවා. අපි හිතන් දැන් මේ ගාන හොඳටම තේරෙන්නේ නැතිනේ. හැබැයි තේරුම් නැත්තම් මොකද කරන්න තියෙන්නේ? ආයෙමත් ආපස්සට ගිහලා ආයෙමත් මේක බලන්න. බලන්න. තවසරයක් මේක බලුවාම වාට අනිවාර්යෙන් මේක දුව තේරෙයි. මම හිතන්නේ හොඳටම තේරෙන්නේ. කොබල් මේ ගාන තේරුම් කක්තියද සම් බලන්න. right. ගොඩක් කට්ටියට තේරලා තියෙනවා. එහෙමනම් ඉතින් හැමෝටම අද දවස් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගමම්ම. ආයෙමත් මතක් කරනවා උදෑසන හරියටම 5:45ට කිරණ Facebook page එකකින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කිරණ YouTube නාලිකාවට ගිහිල්ලා හැමදාම උදෑසන හිමිදිරියේ ඉස්කෝලේට එන්න. එහෙනම් හෙටත් ඔයාලා හිමිදිරියේ ඉස්කෝලෙන් හමු වෙමු. ඔයා හොඳම යාළුවටත් කියන්න හිමිදිරියේ ඉස්කෝලේට එන්න කියලා. ගණිත ගැටලු හදන්න. එහෙනම් ගිහින් හැමෝටම දවස් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔයාලගේ ආදරණීය යන්සර්.